හායි කොහොමද මගේ ළමයි? අපි අද හදමුද අලුත් කෑම 2025 ඉවර වෙන තව දවසක් විතර වගේ තියෙන්නේ. මම කඩලපිටි වලින් කැවුම් හදාගන්නයි යන්නේ. කඩලපිටි පැකට් එකක් තියෙනවා මෙතන ග්‍රෑම් 100ක. හාල් පිටි ග්‍රෑම් 100යි. පොල් කිරි තියෙනවා අඩු කෝප් එකමාර. පාන් පිටි තියෙනවා ග්‍රෑම් 150. එනසාල් නැටි 3ක් තියෙනවා. රස පදමට ලුණු අකුරු ග්‍රෑම් 200යි, සීනි ග්‍රෑම් 200යි, වැනිලා ටිකක් දාගන්නවා. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම කඩල ටික දාගන්නවා ඉස්සෙල්ලා කඩල පිටි ටික. පිටි ටිකක් දාගන්නවා. පාන් පිටි ටිකත් මම දාගන්නවා. මම සීනි උණු කරන්නේ නැහැ. හකුරු ගත්ත මම. ඒක නිසා සීනි උණු කරන්නේ නැහැ. සීනි ටිකත් මම මේකටම දාගන්නවා. හකුරු එනසාල් ලුණු වැඩි කරගන්න එපා. ලුණු පිංචක් මම මේ දාගන්නේ වැනිලා තේ හැඳි භාගයක්. වැනිලා දැම්මහම රසයි කැවුම් එක. ඒක නිසා වැනිලා දාගන්නේ. එපාර මම මේ දාගන්නේ පොල් කිරි. පොල් කිරි වලින් තමයි මම අනන්නේ අද මේක. එතකොට තවත් රසයි. අපි මේක ටිකක් වේලා පොල් කිරි වලින් අනලා විනාඩි 5-10ක් තියාගන්න ඕනේ. චොට්ටක් පිපෙන්න. පිපුණට පස්සේ අපි කැවුම් එක හදමු. අර පැණි උණු කරන්න ඕනේ කියලා නැහැ. අකුරු දැම්මහම මේ පාට එනවා. මේ ගානට තමයි පදම. මේ බලන්න මේ ගානට මේ වැක්කිරන ගානට මෙහෙම හදාගන්න. මේ විදිහට මෙහෙම හදලා දැන් මේක පිටි මිශ්‍රණේ හැදුව හැටියෙම හදන්න යන්න එපා. විනාඩි 5ක් 10ක් විතර චූට්ටක් තියෙන දෙන්න පිපෙන්න. මම ඉතින් ගෙදර තල චුට්ටක් තියලා හරි ගස්සගත්තා. ඒකත් ඉස්සෙල්ලා මට කියන්න අමතක වුණා. ඉතින් ඕගොල්ලොන්ට තියෙනවා නම් කැමති නම් ඉතින් කඩල පිටි එක ගේනකොට ඉතින් තල පොඩ්ඩකුත් අරගෙන ඉන්නකොට ඉතින් තවත් රසයි මේක. අපි කඩල ටිකක් මේ කඩල එකට දාගන්නවා මෙහෙම තල ටික. දාලා මිශ්‍රණය මෙහෙම හදලා විනාඩි 5ක් 10ක් විතර මේක හොඳට වහලා තියෙන්න. එතකොට මේ පිපෙනවනේ. විනාඩි 5ක් 10ක් විතර වහලා තියෙන්න. මෙහෙම චුට්ටක් වෙලා වහලා තියෙන්න. බලමු කොහොමද කියලා.
දැන් පිපිලා තියෙන්නේ. දැන් විනාඩි 10ක් තියාගත්ත පිටි මිශ්‍රණය තමයි මේ. මම දැන් හදාගන්න හදන්නේ රත් වෙලා තියෙන තෙල් ටික අපි දැන් කැවුම වක් කරලා බලමු කොහොමද කියලා. කඩල පිටි වලින් අපිට හරියට කැවුම් එනවද කියලා බලමු. ගින්දර අඩු ගින්දරේ තියාගන්න. මුරිය නම් හොඳට කොණ්ඩේ එනවා වගේ. මට ඉතින් ගමේ භාෂාවත් කියවෙනවා ගණන් ගන්න එපා. ඔය කොණ්ඩේ හොඳට ආව එකේ අපි අර සාරේ ටික ගමු ඇතුලේ තියෙන. අර ඒක මම ලොකුවට වක් කරගන්නේ නැහැ. හොඳ මෙලකට තියෙනවා මේ. අපි තව එකක් වක් කරලා බලමු. ඒකෙත් කොණ්ඩේ හොඳට ඉතින් එනවා. අපි තව එකක් දාගෙන බලමු. මේ විදිහට පුරියනකම් චුට්ට දාගන්න. පුරිය හැදෙනවා හොඳට. අපේ මහත්තයා hina වෙනවා පුරිය කියන මේ කියලා. මේ අපේ ගමේ භාෂාවට තමයි මට ඒක කියවෙන්නේ. එයා කියනවා කොණ්ඩේ කියන්න කියලා. අපි අර ඒක ඇතුළේ තියෙන සාරු ටික තමයි ගහලා ගන්න ඕන. අනිවාර්යයෙන්ම හදලා බලන්න. හදලා බලලා ඔයගොල්ලෝ මට රස කියන්න කොහොමද කියලා. අපි ඉතින් හැමදාම මේ හාල් පිටි වලින් තමයි හදන්නේ කොණ්ඩ කැවුම්. වෙනස් විදිහකට ඉතින් හදලා බලමු. පොඩි ළමයි කන්නත් අකමැතිනේ කඩල. මෙහෙම හදලා දුන්නා ආයෙත් ඉතින් කයි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ හදලා බලන්න. මට කමෙන්ට් එකක් දාන්න ඉතින් කොහොමද කියලා. එහෙනම්
මං මේ කඩල වලින් නම් කැවුම් හදාගෙන ඉවරයි. මං හදාගත්ත කඩල වලින් කැවුම් එක මේ. ඒක හොඳ තියෙනවා මෙලකට මේ. හොඳට ඇතුළ තැම්බිලා තියෙනවා. මේක හරියම සුවඳයි. ඕගොල්ලන්ට කියන්න තියෙන ඉතින් මේ වගේ වෙනස් වෙනස් කෑම මේ හදලා try කරලා බලන්න. මේ අනිවාර්යෙන් මේක හදන්න. මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. මේක මොකක් හරි වැරද්දක් වුණොත් අනිවාර්යෙන් මං කියලා දෙනවා. මොකක් හරි අඩුපාඩුවක් වුණොත් මට කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන්ම මේ රිප්ලයි එකක් දෙනවා ඒකට. හරි එහෙනම් මං තියෙනවා මගේ යාළුවනේ. පරිස්සමෙන් ඉන්න. බුත් සරණයි හැමෝටම.